ආයුබෝවන් අද දවසේ විශේෂයෙන්ම සමාජ ජාලා තුල නිරීක්ෂණය කිරීමේදී වැඩි වශයෙන්ම ෂෙයා වෙන පෝස්ට් එකක් තියෙනවා. ඒ ගල්කිස්ස අධිකරණයේ වෙච්ච සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වැඩතහනම් කිරීම සම්බන්ධව. විශේෂයෙන්ම අපි දැක්කා ඉතාමත්ම වෛරල් වෙන වීඩියෝ එකක් තියෙනවා. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුල නීතිඥ මහතෙකුගේ හැසිරීම සම්බන්ධව අපිට මෙම වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලිව පේනවා ඔහු අධිකරණ පරිශ්‍රය තුල උත්තරීතර අධිකරණ භූමිය තුල ඉතාමත්ම අසාභ්‍ය වචන පාවිච්චි කරමින් ඒවා ඔහුගේ නීතිඥ වෘත්තියේ තියෙන ගරුත්වය විනාශ කරමින් ඔහුගේ බලය පාවිච්චි කරමින් පොලිස් කොස්තාපල්වරයාට බලපෑම් කරන ආකාරය විශේෂයෙන්ම ඔහු මේ වීඩියෝ පටය තුල පැහැදිලිව කියනවා උඹව ඉන්ටර්ඩික් කරන්න ඕනේ. උඹ ඉන්ටර්ඩික් කරේ නැත්නම් මම ආපහු මේ නීතිඥ වෘත්තිය කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ එහෙම බලපෑමක් කරලා ඔහුට ඕන විදියට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ රටේ නීතියක් හරියට නැහැ කියන දේ තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් ඒක ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. අපේ රටේ නීතිය වැඩිව ක්‍රියාත්මක වෙනවා. නමුත් අද අපේ රටේ බහුතරයක් මිනිස්සු ඉතාමත්ම කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටිනවා. අහිංසක පොලිස් නිලධාරියෙක්ගේ ඊයේ සිදුවෙච්ච මේ සිද්ධියට අදාළව. නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය 90000කට වැඩි පොලිස් බලකායක් සිටින ශ්‍රී ලංකා පොලිසිය මේ නිලධාරියා වෙනුවෙන් තවමත් පෙනී සිටීද නැද්ද කියන කාරණාව පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන පහළ නිලධාරීන් සහ සමස්ත රටේ මිනිස්සුම බලා සිටිනවා. මොකද මේ වීඩියෝ පටය සමාජයට මුදා හැරියේ නැත්නම් මේ රටේම මිනිස්සු පොලිස් නිලධාරියා වැරදිකාරයක් කරලා ඔහුට දඬුවම් දෙන්න ඕනි කියන කාරණාව කියන. නමුත් වාසනාවකට මෙම සිද්ධියට අදාළව වීඩියෝ පටයක් සමාජ ජාලා තුල ප්‍රදර්ශනය වෙනවා. එහිදී විශේෂයෙන්ම බුද්ධිමත් මිනිස්සු සහ සියලුම මිනිස්සු මේ වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔවුන් හිතනවා මේ නීතිඥ මහතාගේ හැසිරීම තුලින් ඔහු යම්කිසි බලපෑමක් සිදු කරමින් මේ පොලිස් කොස්තාපල්වරයා ඒ වීඩියෝ පටවල සිටින ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් ඔහු ඉතාමත්ම නිහඬව කටයුතු කරන ආකාරයත් අපිට දක්නට ලැබුණා. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් ඒ නිලධාරියෙක් වැඩ තහනම් කරලා එතුමාව බන්ධනාගාරගත කිරීමක් කරලා තිබෙනවා. නමුත් මේ නීතිඥ මහතා නීතිඥ ආචාර ධර්ම පව උල්ලංඝනය කරමින් විශේෂයෙන් මතක් කරන්නට අවශ්‍යයි මේ රටේ සියලුම අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ මහාධිකරණ සහ අනිකුත් අධිකරණ නියෝජනය කරන සියලුම නීතිඥ මහතුරු ශ්‍රී ලංකා පොලිසිය සහ ඒ සියලු ආයතන සමග මනාව සම්බන්ධීකරණය කරමින් ඔවුන් ඉතාමත් හොඳින් කටයුතු කරනවා. නමුත් මේ නීතිඥ මහතාගේ හැසිරීම නීතිඥ ආචාර ධර්ම පද්ධතිය පවා උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙනවා. ඒ නීතිඥ වෘත්තියට කර ඇති නිකාවක් කියලා තමයි අපි දකින්නේ. ඒ නිසා මම ඉතාමත් ඕනෑකම ඉල්ලා සිටිනවා ගරු පොලිස්පතිතුමාගෙන් මේ නීතිඥ මහතා සම්බන්ධව විමර්ශනයක් කරන්න. එතුමාට අධිකරණ භූමියක් තුල අසභ්‍ය වචන පාවිච්චි කරමින් පොලිස් නිලධාරියෙක් අත්අඩංගු ගැනීම සහ ඔහුගේ රැකියාව වහින සම්බන්ධව ඔහු බලපෑම් කරනවා. ඒ වගේම ගරු පොලිස්පතිතුමාට ආමන්ත්‍රණය කරන විදිය, ඒ වගේම නීති හා සාමය පිළිබඳ අමාත්‍යතුමාට ආමන්ත්‍රණය කර ඔහු ඊටත් එහා පුද්ගලයෙක් ඔහු ඊටත් වඩා ලොක්ෙක් කියන දේ ප්‍රදර්ශනය කරනවා ඒ භූමිය තුල. ඒ නිසා මම හිතන්නේ උද්දච්චකමින් පිරිච්ච මිනිස්සෙක් තමන්ගේ උගත්කම වාසියකට හරවගෙන ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න තියෙන ඒ උගත්කම මිනිසුන්ට අසාධාරණකම් කරන්න කටයුතු කරපු නීතිඥ මහත්තයෙක් කියන කාරණාව තියෙනවා. ඒ නිසා ඉතාමත් මාදරින් ඉල්ලන නැවත වතාවක් මෙම පොලිස් කොස්තාපල්වරයාව සම්බන්ධව එතුමාට ශ්‍රී ලංකා පොලිසියෙන් වෙන්න තියෙන යුතුකම් ශ්‍රී ලංකා පොලිසිය කොන්ද කෙලින් තියාගෙන ඉටු කරන්න කියන කාරණාව මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.